සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෞතර බුද්ධත්වයේ ලැබුවට පස්සේ වජ්‍රාසනයේ මත දවස් 7ක් එක දිගට වැඩි. ඒක හැම බුදුරජාණන් වහන්සේටම සාධාරණයි. හේතුව මේ වජ්‍රාසනය තමයි මේ ලෝකේ පහළ වෙන අති සුවිශේෂීම ආසනය. වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට මාණික්‍යමය ආසනය. බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය හැටියට මේ ආසනයේ ප්‍රමාණය වෙනස් වෙනවා. මෙවන් ආසනයක් මත මහ බෝසතාණන් වහන්සේ හැර වෙන කාටවත් වැඩ ඉන්න බෑ. ඒ සුදුසු වෙලාවට මහ පොළොවේ නාභිය පලාගෙන මේ ආසනය මතුවේ. වෙන කවුරුවත් වෙනුවෙන් මතුවෙන්නේ නැහැ. සුදුසු පාරමිතා පුරලා ඉවර කරලා ඉන්නවා. මොකද්ද මේ මහ පොළොවේ නාභිය කියලා කියන්නේ? මහා කල්පය ඇති වෙලා ලෝකෙ විනාශ වෙනකොට, මහා කල්පේ විනාශ වෙන්න යනකොට අන්තිමටම විනාශ වෙන තැන. ඒ තමයි මේ මහ පොළොවේ ශක්තිමත්ම තැන. නැවත සක්වල හට ගන්නකොට මුලින්ම මතුවෙන තැන. අන්තිමටම වෙනසෙන තැන, මුලින්ම හට ගන්න තැන. එතන තමයි මහ පොළොවේ නාභිය ශක්තිමත්. අපි ජීවත් වෙන ලෝකේ එතන කොතන වෙන්නේ? ධර්මයේ සඳහන් කරනවා ඒ වෙන කිසි තැනක් නෙමෙයි. ගයාවේ බෝධින් වහන්සේ පිහිටලා තියෙන්නේ ඒ නාභි මණ්ඩලයේ මතයි. විශ්වයේ පහළ වුණාද යම් තාක් බුදුරජාණන් වහන්සේලා, උන්වහන්සේලා සියලු දෙනාම බුද්ධත්වයේ ලබන්නේ එතන. අනාගතේ පහළ වෙනවද යම් තාක් ප්‍රමාණයක්, සියලු දෙනාම බුදු වෙන්නේ එතනයි. මොකද හැම බෝධිසත්වයන් වහන්සේ නමක්ම ලෞතර බුද්ධත්වයේ ලබන්නේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදින. සමාධීන් කෝටි ලක්ෂ 24ක් කියලා කියහම මේ කෝටි ලක්ෂ 24ක් සමාධීන්ට සමවදින්න මාස ගාණක් ගත කරනවා. සුළු කාලයක් තුල ඊටාම වේගෙන් සමවදිනවා. සඳහන් කරනවා ඒ සමාධීන්ට සමවදින වේගය කොයිතරම්ද මේ මහ පොළොවේ වෙන තැනක උත්සාහ කළොත් ලෝකය විනාශ වෙනවා. ආන් ඒකයි හැම බෝසතාණන් වහන්සේ නමක්ම බෝධි මණ්ඩලයේ ළඟට වයි. ඒ සමාධීන්ට සමවදින වේගය දරන්න පුළුවන් තැනක් මේ මහ පෘථුවියේ තියෙනවා නම් ඒ ඔය බෝධි මණ්ඩලයේ ළඟ විතරමයි. ඒයින් සුදුසුම තැනයි වජ්‍රාසනයේ පහළ වෙන්නේ. ජය ශ්‍රී මහ බෝධි රාජයන් වහන්සේට පිටුපාලා වැඩ ඉන්නේ මේ වජ්‍රාසනයේ මත. ඒකට කරුණු අපේ බුදුරජාණන් වහන්සේ තව තැනක පැහැදිලි කළා. සවැත් නුවර ආනන්ද අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ මූලිකත්වයෙන් බෝධින් වහන්සේ නමක් රෝපණය කළා. ජේතවනාරාම. අදත් අපි කතා කරනවා ආනන්ද බෝධිය කියලා. බෝධින් වහන්සේ රෝපණය කරනකොටම ආශ්චර්යමත් කරුණු කීපයක් සිද්ධ වුණා. එයින් ප්‍රීතියටපත් වෙච්ච ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එදා ගයාවේ බෝධි මූලයේ ළඟ යම්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියද ස්වාමීනි ආන් ඒ විදිහටම මේ බෝධින් වහන්සේ ළඟ අපිට අනුකම්පාවෙන් වැඩ ඉඳලා බෝධින් වහන්සේ තවත් පූජනීය වස්තුවක් කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ආනන්ද යම් දවසක ගයාවේ බෝධින් වහන්සේ මුල වැඩ හිටියද ඒ විදිහට ආයේ මේ ලෝකෙ කිසි තැනක වැඩ ඉන්න බෑ කියලා. එතන විතරයි එහෙම වැඩ ඉන්න පුළුවන් කියලා. ඒ කාරණාවිනුත් මේ කරුණ කියනවා. එහෙනම් මහ පොළොවේ නාභිය. එතන තමයි වජ්‍රාසනයේ පහළ වෙන්නේ. මේ ආසනයේ මත දවස් 7ක් එක දිගට වැඩේ. පින්නතුනි මේ ආසනයේ උඩ වාඩි වෙන්න කොයි තරම්නම් සංසාරේ දුක් විඳද. බණපද දෙකක් අහලා රහත් වෙන්න පුළුවන්කම තිබිච්ච සුමේද තාපසතුමා ඒක අවස්ථාව මගහැරලා මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ එකක් මේ සංසාරේ අපායේ තිරිසන් ලෝකේ පවා ගමන් කරමින් අනන්ත දුක් විඳමින් පාරමිතා පිරුවේ. ඔබත් මමත් සංසාරයෙන් එතර කරන්න ඕන නිසා. එහෙනම් තව විදිහකට කිව්වොත් ඒ පාරමිතා පුරන්නේ මේ වජ්‍රාසනයේ මත ඉඳගන්න. තවත් විදිහකට කිව්වොත් ඒ ලෞතර බුදු වෙන්නේ. ලෞතර බුදු වෙන්නේ මේ වජ්‍රාසනයේ මතම තමයි. එහෙනම් මේ ආසනයේ මත වැඩ ඉන්න විඳලා තියෙන දුක්ඛන්දරාව මේ ලෝකේ කාටවත් වචන වලින් නම් කියන්නේ. එහෙනම් ඒ ආසනයේ මතින් නැගිටින්නේ නැතුවම මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලැබලා මෙනෙහි කරනවා මම මෙතෙන්ට එන්න කොයිතරම් සසර දුක් විඳ. ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වෙන උන්වහන්සේ ඒ බලාපොරොත්තු මුදුන්පත් වීම නිසා. ඒ හින්දා දින 7ක් ඒ වජ්‍රාසනයේ මත වැඩි.